අයිබෝන් මම විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහනේ සභාපති. මේ වන විට බන්ධනාගාර රෝහල් ගැන බන්ධනාගාර ගතවන රැඳවියන්ගේ සෞඛ්‍ය සම්බන්ධව සමාජයේ විශාල කතිකාවතක් නිර්මාණය වෙලා තිබෙනවා. බන්ධනාගාරයේ තුලදී පසුගියදා සිදුවෙච්ච සිදුවීමේ දේශපාලනික සමාජීය පැතිකඩ එහා ගිහිල්ලා සෞඛ්‍ය විද්‍යාත්මක වශයෙන් සලකා බලන්න සාකච්ඡා කරන කරුණු ගණනාවක් මේ සමග නිර්මාණය වෙලා තිබෙනවා. අපේ රටේ බන්ධනාගාර ගතවන රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින රැඳවියන් වගේම දඬුවම් ලබන සිරකරුවන් සම්බන්ධවත් ඔවුන්ගේ ජීවිත සහ සෞඛ්‍ය සම්බන්ධ ඍජු වගකීම පවතින අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. උර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ වගේම තමයි මේ විෂය භාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය දෙක බන්ධනාගාර රෝහල් අධ්‍යක්ෂක කියන දූරාවලියක් බන්ධනාගාරගත රැඳවියන්ගේ සෞඛ්‍ය සම්බන්ධ ඍජු වගකීම දරනවා. ඒ වගේම ලංකාවේ ආසන්න වශයෙන් බන්ධනාගාර රෝහල් 24කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මේවායේ ආසන්න වශයෙන් වෛද්‍යවරු 100කට ආසන්න ප්‍රමාණයක් අඩු වැඩි වශයෙන් සේවය කරනවා. හැබැයි අපි දන්නවා මේ වුණත් අපේ රටේ බන්ධනාගාරවල රඳවාගත හැකි රැඳවියන් ප්‍රමාණය 12000 ආසන්න සීමාවේ තිබියදී 41000 ඉක්මවපු රැඳවියන් ප්‍රමාණයක් ඉන්න බව කරුණු අනාවරණය වෙලා තිබියදී මේ 41000ක බන්ධනාගාර රැඳවියන්ගේ සෞඛ්‍ය මේ ඉතා කුඩා වෛද්‍ය කාර්ය මණ්ඩලයකට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකට දරා ගන්න බැරි බව විශේෂයෙන්ම අපි අවධානය ලක් කරන්න ඕන. ඒ වගේම තමයි මේ බන්ධනාගාරගත වන රැඳවියන් ගත්තට පස්සේ කොටසක් මත්පැන් මත්ද්‍රව්‍ය චාවාරම්ට හුරු වුණු පාතාල ක්‍රියාකාරකම් වලට හුරු වුණු විවිධ කායික සහ මානසික වශයෙන් වෙනස්කම් වලට ලක් වෙච්ච කණ්ඩායමක්. අනිත් පිරිස බන්ධනාගාරගත වන විට උන්ට මීට පෙර තිබිච්ච හෘදයාබාධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, අස්ථි රෝග, අක්ෂි රෝග, මානසික රෝග ඇතුළු බෝ නොවන රෝග වලින් පෙළෙන පිරිසක්. ඒ වගේම තමයි මේ බන්ධනාගාර ඇතුළේදී සමහර රිමාන්ඩ් බන්ධනාගාරගත වන මේ සැකකරුවන්ට හදිසි හෘදයාබාධ හෝ හදිසි වෛද්‍ය තත්ත්වයන්, හතිය ඇදුම වැනි රෝගී තත්ත්වයන් ඇති වෙනවා. අපි දැක දැන් පාර්ලිමේන්තුවේදී වෛද්‍ය රාමනාഥ නර්චුනා මන්ත්‍රීවරයා තමාගේ පෞද්ගලික අත්දැකීමක් කිව්වා රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටපු දවස් කිහිපයට පමණක් තමාගේ ඇස් ඉදිරිපිට රිමාන්ඩ් බන්ධනාගාරයේදී සිරකරුවන් නැත්නම් සැකකරුවන් තිදෙනෙකු මිය ගිය බව. ඒතර මේ අපට එළියට ලැබෙන්නේ ඊ타ත්ම කුඩා අල්ප වූ තොරතුරු පමණයි. ඒ වගේම තමයි බන්ධනාගාර රැඳවියන් කියන්නේ සාමාන්‍යයෙන් එළිය රෝහල් වලට ඇවිල්ලා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න රෝගීන්ට වඩා විශේෂ කොට සැලකිය යුතු නැත්නම් ස්පෙෂල් නීඩ්ස් තියෙන බන්ධනාගාර සෞඛ්‍ය කියන්නේ සාමාන්‍ය සෞඛ්‍යයෙන් එහාට ගිහිල්ලා වැඩිහිටි සෞඛ්‍ය, ළමා සෞඛ්‍ය, ප්‍රජා සෞඛ්‍ය ඒ වගේ බන්ධනාගාර සෞඛ්‍ය කියන්නේ වෙනමම විෂයපතයක් බවට පත් කරලා ප්‍රජා සෞඛ්‍ය විද්‍යාව යටතේ ප්‍රජා සෞඛ්‍ය විද්‍යාවේ විශේෂඥ වෛද්‍යවරුන් යටතේ පරිපාලනීය විය යුතු අවබෝධය ලබාගත යුතු හා මෙහෙවිය යුතු විෂයපතයක් බව අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට මතක් කරන්න කැමැතියි. මොකද මේක සාමාන්‍ය රෝගීන්ට වඩා මත්පැන් වලට ගොදුරු වෙච්ච, මත්ද්‍රව්‍ය වලට ගොදුරු වෙච්ච, පාතාල ක්‍රියාකාරකම් වලට ගොදුරු වෙච්ච මේ රිමාන්ඩ් බන්ධනාගාර හෝ දඬුවම් ලබන සැකකරුවන්ගේ කායික සහ මානසික සෞඛ්‍ය වෙනම අධ්‍යයනය කළ යුතුයි. අපේ රටේ මතයක් තිබෙනවා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනවා කියන්නේ දඬුවමක් දෙනවා වගේ කරුණක් කියලා. අපි දැක්ක මේ වුණට සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ පට අනුව බන්ධනාගාර පරිශ්‍රයන් අතිශයින්ම අපිරිසුදුයි. පොලිතීන්, කැලිකසල ඇතුළු අපද්‍රව්‍ය වලින් පිරිච්ච බන්ධනාගාර කුටි තමයි අපි මේ සමාජ මාධ්‍යවල හුවමාරු වන වීඩියෝ පටවල දකින්නේ. අපි මතක තියාගන්න ඕන දේ තමයි මේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවන හැමෝම ප්‍රබල මත්පැන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හෝ පාතාල සමාජිකයන් නෙමෙයි. ඉතා කුඩා රුපියල් 100, 200, 500, 1000 දඩය ගෙවා ගන්න බැරුව බත් ටික කන්න පොල් ගෙඩිය නැතුව පොල් ගෙඩිය හොරකම් කරපු තැන ඉඳලා සමාජය ඇතුලේ සමාජ ශෝධකත්වයේ යටතේ නිවර්දි තත්ත්වයට පත් කළ හැකි පුද්ගලයන් පවා රිමාන්ඩ් බන්ධනාගාරයේ හෝ සිරකරුවන් බවට පත් වෙලා ඉන්නවා. ඒතර මේගොල්ලන්ට මේ බන්ධනාගාර ඇතුලේ බෝවන රෝගවලට ගොදුරු වෙනවා, චර්ම රෝගවලට ගොදුරු වෙනවා, ගුද මාර්ගයේ ආශ්‍රිත විවිධ රෝගී තත්ත්වවලට ගොදුරු වෙනවා, පිළිකා රෝගවලට ගොදුරු වෙනවා. එතකොට නිර්පරාදී ඊතා සුළු
සිදුවීමක් මත බන්ධනාගාරගත වන දඩය ගෙවා ගන්න බැරුව බන්ධනාගාරගත වන මාස 2 3 4 5 6 කුඩා සිරදඬුවම් විදින අයත් අර මහා පරිමාණ පාතාල කුඩුජාවාරම් කරුවන් වගේම සලකලා නොසලකා හරින මානසික නොවන පරිසරයක් නම් තිබෙන්නේ. ඒක බන්ධනාගාර සෞඛ්‍ය නෙමෙයි. දැන් මේ ඇතිවෙච්ච සමාජ කතිකාවතත් එක්ක අපි ඉල්ලන්නේ රජයෙන් මේ බන්ධනාගාර සෞඛ්‍ය කියන විෂයපතය ගැන වෙනම හැදෑරීමක් කරලා තාක්ෂණික කමිටුවක් කරහා වෙනම අවබෝධයක් ලබාගෙන එක පැත්තකින් බන්ධනාගාර සෞඛ්‍ය මොවුන්ගේ පුනරුත්ථාපනය මොවුන් සමාජයට මුදා හැරීම කියන කටයුතු ගැන විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන්න මේක තමයි හොඳම වෙලාව. අපි දැක්කා මීගමු බන්ධනාගාරයේ තදබදයේ වැඩි නිසා බන්ධනාගාර අමාත්‍යවරයා මේ කරාපිටියේ ගාල්ල මහමෝදර රෝහල බන්ධනාගාරයක් බවට පත් කළා. දැන් ඒ වගේම පුළුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ වෙලාවේ මේ ඇතිවෙච්ච සිදුවීමේ ධනාත්මක පැත්ත අරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශ විශේෂ භාර නිලධාරීන්ට අවශ්‍යතාවක් තිබෙනවා නම් බන්ධනාගාර සෞඛ්‍ය ගැන අවබෝධයක් තිබෙනවා නම් මේ ප්‍රිසන් හෙල්ත් එක කියන්නේ වෙනම විෂයපතයක් කියලා Tamanට විෂය පරිචයක් තිබෙනවා නම් දැන් අවස්ථාවක් ලැබිලා තිබෙනවා බන්ධනාගාරගත වන රැඳවියන් සම්බන්ධව මීට වඩා මානසික ලෙස සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්න. අපට තියෙන තොරතුරු අනුව මේ සමහර බන්ධනාගාරවල අත්‍යවශ්‍ය ඖෂධ නැහැ, ඉන්සියුලින් නැහැ, දිවයට තියාගන්න බෙහෙත් පෙත්ත නැහැ, සමහර තැන්වල පැරසිටමෝල් පෙත්ත නැහැ. ඒතර ඉන්සියුලින් නැතුව දියවැඩියා වැඩි වෙලා මැරෙන රෝගියා බන්ධනාගාරේ මැරෙනවා නම් ඒක අධිකරණයෙන් මරණ දඬුවමක් දුන්නා සමානයි. ඒතර අපේ රටේ අධිකරණයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා කවුරු හරි කෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාරයේදී හරි බන්ධනාගාරය ඇතුලේ තමාගේ රෝගයට වෛද්‍ය ප්‍රතිකාර නැතුව වළක්වාගත හැකි රෝගයකින් මැරෙනවා නම් ඒක මං හිතන්නේ කිසිසේත්ම මානුෂීය රාජ්‍යයකට ආණ්ඩුවකට ගැළපෙන කියමනක් නෙමෙයි. ඒ නිසා දැන් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන බන්ධනාගාර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩි කරන්න, බන්ධනාගාරයේ වෛද්‍ය සැපයුම් ජාලය වැඩි කරන්න, බන්ධනාගාර සඳහා පුනරුත්ථාපන අංශ සහ බන්ධනාගාර සෞඛ්‍ය දියුණු කරන්න, මේකේ අඩුපාඩු සකස් කරන්න, බන්ධනාගාරයේ රෝහල්වල පවතින ඇඳම් ප්‍රමාණය වැඩි කරන්න, අවශ්‍ය කරන වෛද්‍ය පහසුකම් වැඩි කරන්න, හදිසි වෛද්‍ය සේවා වැඩි කරන්න, ගිලන් රථ සේවා වැඩි කරන්න මේක අවස්ථාවක් කරගත යුතුම වෙනවා. එහෙම නැත්නම් නැවත අනාගතයේ ඊටම නුදුරෙදී කොමන හෝ වසංගත රෝගී තත්ත්වයක් මත මේ වගේ ව්‍යසනයක් වුණොත් ඒකේ කළු පැල්ලම ඉන්න ඕනෑම ආණ්ඩුවකට ගැලවෙන්න බැරි වෙනවා. අපි දැක්ක පහුගිය කාලේ කොවිඩ් වසංගත අවස්ථාවේදීත් මේ වගේ බන්ධනාගාර රැඳවියන් අතර ගැටුම් නිසා රෝගීන් මිය ගියා. සමහර බන්ධනාගාරවල මෙනින්ජයිටිස් ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු බෝවන රෝග නිසා ඇතිවෙච්ච ගැටුම්වලදී රෝගීන් මිය ගියා. සිරකරුවන් මිය ගියා. දැන් මේ ඩෙන්ගු වසංගත අවස්ථාවේදීත් අපි දකිනවා ඒ හා සමාන තත්ත්වයක්. ඒ නිසා මතු පිටින් පේන චිත්‍රය එහාට ගිහිල්ලා අපි මේක ගැන විශ්ලේෂණයක් කරලා සමස්ත බන්ධනාගාර රැඳවියන්ගේ සෞඛ්‍ය ගැන බලන්න කඩිනමින් උපදේශ කමිටුවක් පත් කළ යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ස්තුතියි.